සුබ දවසක් ඔයාලට. ඔන්න ඉතින් මම අදත් රසවත් පුඩින් රෙසිපි එකක් අරගෙන ආවිල්ලා තියෙනවා. ඉතින් අද මම හදන්න යන්නේ කස්ටර්ඩ් ජෙලි පුඩින් ටිකක් වෙනස් විදිහට. ඉතින් මේ පුඩින් එකත් ගොඩක් ලේසියෙන් හදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි විශේෂ දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. බොහොම පොඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් ඉක්මනින් ලේසියෙන් හදා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද මේ කස්ටර්ඩ් ජෙලි පුඩින් එක හදාගන්නේ කියලා. මුලින්ම මම ජෙලි එක හදා ගන්නයි යන්නේ. ඒකට මෙතන අරගෙන තියෙනවා ටිකක් ඉඩ තියෙන භාජනයක්. දැන් මේ භාජනයට මම එකතු කර ගන්නවා ග්‍රෑම් 100ක ජෙලි පැකට් එකක්. මෙතනදී ඔයාලට කැමති රසයක ජෙලි පැකට් එකක් අරගන්න පුළුවන්. ඊළඟට මම මේ ජෙලි එකට එකතු කර ගන්නවා ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 300ක්. ඉතින් මේ ගන්න කිරි ටික හොඳින් උතුරවාගෙන රස්නේ පිටින් තමයි එකතු කර ගන්න ඕන. මෙතනදී ෆ්‍රෙෂ් මිල්ක් වෙනුවට පිටි කිරි අරගන්නත් පුළුවන්. දැන් මේ ජෙලි ටික කිරිත් එක්ක හොඳින් දිය කරගෙන නිවෙන්න තියාගන්න. ඉතින් අපි හදාගත්ත කිරි ජෙලි මිශ්‍රණය හොඳින් නිවුණාට පස්සේ බ්ලෙන්ඩ් කරගන්න ඕන. ඉතින් මම මෙතන බ්ලෙන්ඩර් ජායකට මේ විදිහට මිශ්‍රණය දාගෙන විනාඩියක් දෙකක් බ්ලෙන්ඩ් කරගන්නවා. ඒ වගේම මතක තියාගන්න මේ මිශ්‍රණය හොඳින් නිවුණාට පස්සේ තමයි අපි බ්ලෙන්ඩ් කරගන්න ඕන. රස්නේ පිටින් බ්ලෙන්ඩ් කරන්න එපා. මේ තියෙන බ්ලෙන්ඩ් කරලා හදාගත්ත මිශ්‍රණය දැන් ඔයාලට පේනවා ඇති මේ මිශ්‍රණය ටිකක් විතර පෙන ගතිය වැඩි වෙලා තියෙනවා. ඒ වගේම තිබුණු පාර ටිකක් අඩු වෙලා තියෙනවා. දැන් අපිට පුළුවන් මේ හදාගත්ත මිශ්‍රණය සෙට් වෙන්න තියාගන්න. මෙතනදී ඔයාලට කැමති භාජනයක මේක සෙට් කරගන්න පුළුවන්. මේ විදිහට ග්ලාස් වලට දාගන්න පුළුවන්. එහෙම නැත්නම් ට්‍රේ එකක දාලා සෙට් කරගන්නත් පුළුවන්. මිශ්‍රණය මේ විදිහට ග්ලාස් වලට දාගත්තට පස්සේ උඩින් මේ පේන විදිහට කවර් කරගන්න ඕන. ඊළඟට අපිට පුළුවන් මේ ටික ෆ්‍රිජ් එකේ පහළ කොටසේ පැය 2-3ක් තියලා සෙට් කරගන්න. ජෙලි ටික සෙට් වෙන්න තියාගත්ත අතරතුරේ මම කස්ටර්ඩ් එක හදා ගන්නයි යන්නේ. ඉතින් ඒකට මම මෙතන අරගෙන තියෙනවා ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 400ක්. ඊළඟට මම මේකට එකතු කර ගන්නවා කස්ටර්ඩ් පවුඩර් කපාපු මේස ඇඳි 4ක්. ඉතින් මෙතනදී ෆ්‍රෙෂ් මිල්ක් වෙනුවට පිටි කිරි උනත් අරගන්න පුළුවන්. දැන් මේ කිරි ටිකයි කස්ටර්ඩ් පවුඩර් ටිකයි කැටි ගහන්නේ නැති වෙන්න හොඳින් දිය කරගන්න. දැන් මම මේ හදාගත්ත කස්ටර්ඩ් මිශ්‍රණය ලිපේ තියන්න පුළුවන් භාජනයකට එකතු කර ගන්නවා. ඉතින් මෙතනදී මම තාම ලිප ඔන් කරගෙන නැහැ. දැන් මම මේ කස්ටර්ඩ් මිශ්‍රණයට එකතු කර ගන්නවා සීනි ග්‍රෑම් 50ක ප්‍රමාණයක්. ඉතින් මේ සීනි ප්‍රමාණය ඔයාලට අඩු වැඩි කර ගන්න පුළුවන්. ඒත් එක්කම එකතු කර ගන්නවා වෙනලා තේ හැන්දා. දැන් මේ දේවල් ටික හොඳින් මිශ්‍ර කර ගන්න. දැන් ලිප ඔන් කරගෙන ගින්දර සාමාන්‍ය මට්ටමට වඩා ටිකක් අඩුවෙන් තියාගන්න. ඊළඟට අපි මේ මිශ්‍රණය උක්කු වෙනකන් නොනවත්වාම හැඳිගා ගන්න ඕන. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මිශ්‍රණය ටිකක් විතර උක්කු වෙලා තියෙනවා. මේක තමයි පදම. හැන්දට මේ විදිහට අරගෙන වක් කරද්දි ගොඩාක් දියටත් නැතුව ගොඩාක් ඝනටත් නැතුව වැටෙනවා ඔයාලට පේනවා ඇති. ඉතින් මේ පදම ආවට පස්සේ මේක ලිපෙන් අයින් කරගන්න. මීට වඩා මේක ඝනවට හදාගන්න යන්න එපා. ඒ වගේම මේ මිශ්‍රණය ලිපෙන් අයින් කරගත්තට පස්සේ හොඳින් නිවෙන්න තියාගන්න. මේ තියෙන්නේ අපි හදාගත්ත මිශ්‍රණය නිවුණාට පස්සේ ඔයාලට පේන ඇති මේක කලින් තිබුණට වඩා ටිකක් විතර ඝන වෙලා තියෙනවා. ඒ වගේම මේක හොඳින් නිවිලා තියෙන්නේ. දැන් අපිට පුළුවන් හදාගත්ත ජෙලි එක උඩින් මේ මිශ්‍රණය දාගන්න. මේ තියෙන්නේ මම සෙට් වෙන තියාගත්තු ජෙලි ග්ලාසස් ටික. ඉතින් ඔයාලට පේනවා ඇති ලස්සන ලේස් දෙකකට මේක සෙට් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට ජෙලි ටික හොඳින් සෙට් වුණාට පස්සේ තමයි අපි නිවෙන්න තියාගත්තු කස්ටර්ඩ් ටික මේක උඩින් පුරව ගන්න ඕන. මේ විදිහට ජෙලි එකට උඩින් කස්ටර්ඩ් ටික දාගත්තට පස්සේ මම මේක තවත් ටිකක් ලස්සන කරගන්න ස්ප්‍රින්කල්ස් ටිකක් උඩින් දාගන්නවා. ඉතින් ඔයා කැමති නම් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා කැමති වෙනත් දෙයක් මේක උඩින් දාගන්නත් පුළුවන්. ඊළඟට අපි නැවතත් මේ ටික ෆ්‍රිජ් එකේ පහළ කොටසේ පැයක් දෙකක් තියාගන්න ඕන. ඉතින් මේ තියෙන මේ විදිහට ෆ්‍රිජ් එකේ තියලා අරගත්තු ජෙලි කස්ටර්ඩ් පුඩින් එක ඔයාලට පේන ඇති මේක ලේස් 3කට ලස්සනට සෙට් වෙලා තියෙනවා. ඉතින් මේ පුඩින් එක ලස්සනයි වගේම තමයි ගොඩක් රසයි. හදාගන්න හරිම ලේසි. විශේෂ දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයාලට මේක විශේෂ අවස්ථාවකට කරදරයක් නැතුව හදාගන්න පුළුවන්. ඉතින් එහෙමනම් ඔයාත් මේ රසම රස ජෙලි කස්ටර්ඩ් පුඩින් එක හදලා රස බලන්න. අපි තවත් දවසක මේ වගේ රසවත් රෙසිපි එකකින් හම්බෙමු.